සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අප්‍රිකානු තැන්නේ උත්තරීතර පාලකයා වන සිංහයාගේ ලෝකයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපේ මාතෘකාව සතුන්ගේ රජු වුවත් අපෙන් බොහෝ දෙනෙක් දන්නේ ඔවුන්ගේ බලගතු ගර්ජනාව ගැන සහ පියකරු දඩයම් ගැන පමණයි. නමුත් සිංහයෙකු සැබෑ රජෙකු වන්නේ කෙසේද? සිංහ කොට්ටාසයක රහස්‍ය නීති මොනවාද? අද අපි ඔබට ගෙන එන්නේ ඔබ කිසිදා අසා නැති සිංහ රජුගේ රහස් තුනක්. ඔහුගේ විස්මිත ශරීර විද්‍යාවේ රහස, ප්‍රධාන සිංහයන් විසින් රැළ අතහැර යන්නේ ඇයි, අප්‍රිකාවේ භයානක සතුන් පවා ඔහුට ගරු කරන්නේ ඇයි, ඔබ සිංහයන්ට ආදරය කරන්නේ නම් වීඩියෝව කිසිසේත්ම මගහරින්න එපා. අවසානයේදී අපි හෙළි කරනවා සිංහයන්ගේ අනාගතය කුමක් වේවිද කියා. අපි පළමු රහසින් පටන් ගමු. සිංහයෙකු සටන් කරන්නේ හුදෙක් ශක්තියෙන් පමණක් නොවේ. ඔහුගේ මුළු ශරීරයම පරිපූර්ණ ලෙස නිර්මාණය වූ දඩයම් සහ සටන් මෙවලමකි. විස්මිත කෙස් කළඹේ රහස. සිංහයාගේ කෙස් කළඹ හුදෙක් ලස්සනට වඩා වැඩි. කෙස් කළඹේ ඝනත්වය සහ අඳුරු පැහැය ගැහැණු සිංහයන් ආකර්ෂණය කර ගැනීමටත් සතුන්ට භයානක බවක් පෙන්වීමටත් උපකාර වනවා. වඩාත් ඝන සහ අඳුරු කෙස් කළඹක් ඇති සිංහයන් ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් ඇතැයි විද්‍යාත්මකව ඔප්පු වී තිබෙනවා. ගර්ජනාවේ බලය. සිංහයෙකුගේ ගර්ජනාව කිලෝමීටර් 8ක් දුරට ඇසීමට පුළුවන්. ඔවුන් එය භාවිතා කරන්නේ භූමියේ අයිතිය වෙනත් සිංහයන්ට නිවේදනය කිරීමටයි. එය හුදෙක් ශබ්දයක් නොව තමන්ගේ බලය ප්‍රකාශ කරන ශ්‍රව්‍ය ආයුධයක්. අතිරික්ත ශක්ති සංචිත. සිංහයන් දිනකට පැය 20ක් පමණ නිදාගන්නේ ඇයි? බොහෝ දෙනා සිතන්නේ එය කම්මැලිකමක් බවයි. නමුත් සත්‍යය එය නොවේ. සිංහයන් තම ශක්තිය උපරිමයෙන් ඉතිරි කරන්නේ ඉක්මන් බලවත් දඩයම් කිරීම සහ ප්‍රචණ්ඩ සටන් සඳහා පමණි. දඩයමේදී කෙටි කාලයක් තුළ ධාවනය කිරීමටත් සටනේදී සතුරාව ක්ෂණිකව අඩපණ කිරීමටත් මෙම ඉතිරි කළ ශක්තිය අතිශයින්ම වැදගත් වේ. රජකම අහිමිවීම. සිංහ කොට්ටාසය යනු දැඩි නීති රීති සහිත රාජධානියකි. එම නීති කඩ කළ නොහැක. සාමාන්‍යයෙන් රැළක බලය ඇත්තේ සිංහ දේනුවන් අතේ වුවද රැළ ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ පුරුෂ සිංහයාටයි. නමුත් තරුණ සිංහයන් වැඩෙන විට රජුට අභියෝග එල්ලවේ. තම ගෝත්‍රයෙන් පිටවීම. බොහෝ විට වයස අවුරුදු 2-3 වන විට තරුණ සිංහයන් තම පවුලෙන් පිටුවහල් කරනු ලැබේ. මේ රහස්‍ය නීතියකි. හේතුව එමගින් ඔවුන්ට බාහිර ලෝකයෙන් නව ඥාන ගෙන ඒමටත් වෙනත් රැළක රජු වීමට තරම් ශක්තිය ලබා ගැනීමට ඉඩ සැලසීමයි. ජයග්‍රාහකයාගේ භයානක නීතිය. රැළක පාලනය නව සිංහයෙකුට හිමි වූ විට ඔහු විසින් පැරණි රජුගේ සියලුම පැටවුන් මරා දමයි. මෙම කටුක යථාර්ථය පිටුපස ඇත්තේ සරල ජීව විද්‍යාත්මක හේතුවකි. පැටවුන් නොමැති විට ගැහැණු සිංහයන් නැවත ඉක්මනින් සංසර්ගයට සූදානම් වීමයි. මෙය වන ජීවිතයේ අඳුරුතම සහ රහස්‍යම නීතිය ලෙස සැලකේ. වනයේ භීතිය. නැතහොත් සිංහයාට අභියෝග කරන්නෝ. සිංහයා සතුන්ගේ රජු වුවත් අප්‍රිකාවේ ඔහුට අභියෝග කරන බලවතුන් සිටී. පළවෙනි අභියෝගය වන්නේ මීහරකුන්. බොහෝ විට සිංහයන් දඩයම් කිරීමේදී අසමත් වන්නේ මීහරකුන්ගේ කණ්ඩායම් ශක්තිය සහ ඔවුන්ගේ විශාල තියුණු අන් නිසාය. මීහරක් රැලක් තනි සිංහයෙකුට මරු කැඳවීමට තරම් සමත්ය. දෙවැනි අභියෝගය වන්නේ හිපෝ සහ රයිනෝ. මෙම සතුන් සමග සිංහයන් සටන් කරන්න යන්නේ ඉතා කලාතුරකිනි. මන්ද ඔවුන්ගේ සමයේ ඝනකම සහ ශරීරයේ විශාලත්වය සිංහයාගේ සටන් උපාය මාර්ගවලට වඩා බලවත් බැවිනි. හිපෝ සතෙකු සිංහයෙකුට ක්ෂණිකව මාරාන්තික විය හැකියි. තුන්වෙනි අභියෝගය වන්නේ කිඹුලන්. ජලයේදී කිඹුලන් යනු සිංහයාට වඩා දසගුණයකින් භයානක විලෝපිකයන්. ගොඩබිමේදී කිඹුලන් දුර්වල වුණත් සිංහයන් ජලය තරණය කිරීමේදී දැඩි අවධානමක් ගනී. මෙම සියලු අභියෝග මැද වුවද සිංහයා තම භූමියට ඇතුළු වන කිසිවෙකුට සමාවක් නොදී. එයයි රජකම. සිංහයා යනු හුදෙක් ගර්ජනාවට වඩා වැඩි. ඔහු යනු අත්දැකීම්, පවුල වෙනුවෙන් කැපවීම සහ පැවැත්මේ සංකේතයයි. නමුත් දඩයම් කිරීම, වාසස්ථාන අහිමිවීම සහ මිනිස් ගැටුම් නිසා ඔවුන්ගේ අනාගතය අවදානමකයි. අපගේ සත්ව රජුගේ පැවැත්ම රඳා පවතින්නේ අපගේ අවධානය මතයි. ඔබ සිංහයන් ගැන දැනගත් වඩාත්ම පුදුම සහගත කරුණ කුමක්ද?
සිංහයා සහ කොටියා අතර සටනකින් ජයගන්නේ කවුරුන්දැයි ඔබ සිතනවාද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ නැරඹීමට අපව සබස්ක්‍රයිබ් කරන්න සහ බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඉක්මනින් හමුවෙමු. ස්තුතියි.